භාවනා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර රයිට් අද මම අරගෙන ආවේ ඔයාලට මේ නිදන් වල තියෙන වස්තුන් ටිකක් නිදන් වලින් හම්බුන වස්තුන් ටිකක් තමයි අරගෙන එන්නේ. එතකොට මේ වගේ වස්තු ඔයාලට නිදන් වලින් හම්බුනාට එකපාරම මේවා ලොකු වටිනාකමක් තියෙනවා කියලා හිතන්න එපා. නිදන් වල තියෙන සෑම දෙයක්ම එක විදිහට වටින්නේ නැහැ. දැන් මේ අතේ තියෙන මැණික් ගල ඔයාලට නිකන් වටිනවා වගේ පෙවුනට මේක රත පහකටවත් වටින්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව මම වීඩියෝ එකේ මැද කියන්නම්. ඉතින් මේ වගේ පේන සෑම දෙයක්ම නිදන් වල වටිනා කියන ඒවාත් නැහැ. ඒ කියන්නේ වටින්නේ නැති ඒවාත් තියෙනවා වටින ඒවාත් තියෙනවා. කෝටියක් වටින ඒවාත් තියෙනවා රුපියලක්වත් වටින්නේ නැති ඒවාත් තියෙනවා. දැන් මෙහෙම පෙවුනේ කියලා මේ මැණික් ගල් සමහරක් ඒවා වටින්නෙම නැහැ. මොකද මේ නිදන් වල තැම්පත් කරනකොට මේවත් ඒ කාලේ මේක මැණික්ද මේක හරි එකක්ද එහෙම නැත්නම් මේක බින් වීදුරුවක්ද එහෙම කියලා මේවා ගොඩාක් ඒවා වැඩක් නැති දේවල් තියෙනවා. මෙන්න මේ වගේ බෙහෙත් තෙල් වගේ තුනොත් ඒ වෑන්න ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම දැන් ඉස්සෙල්ලා වීඩියෝස් වලින් කිව්වා ලොකුම දේවල් ටික මේ රටේ ජනතාවට කරගන්න පුළුවන් මෙන්න මේ තෙල් බෝතල් ටික අපි පරිස්සම් කරගත්තොත්. මේවත් නිදන් වල තියෙන ඒවා. හැබැයි දැන් අද මේ වෙනකොට මේ වගේ තෙල් බෝතල් අරගෙන ඒව ඇතුළේ තියෙන තෙල් ටික අරගෙන ඒව ඇතුළට නැවතත් කෘතිමව හදලා තෙල් දාලා නැවතත් විකිණුම් කරනවා. ඒවා මේ දාන ප්ලාස්ටර් එක වගේ මූඩියට දාන ඒවා හරියටම ඒ විදිහටම පාවිච්චි කරලා අලවලා මිනිස්සුන්ව නොමග යවන විදිහට මේවා විකුණුම් කරන. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න. මේවා ලොකු වංචාවල් වෙනවා ලංකාවේ ඇතුළත. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න. ගොඩාක් දෙනෙක් අහනවා මේ රාවණාගල් මේවා වටිනවද කියලා. මම අහනවා. ඉතින් මම කිව්වා මේවා පන්ෂන් තියෙන්න ඕනේ. මේවා තියෙන්න ඕනේ පන්ෂන්. මේවා වටිනවා නම් මේවා මේක අතේ තියාගත්තට පස්සේ කොණ්ඩේ කැපෙන්න බෑ. කොණ්ඩේ කැපෙන්නේ නැහැ. පොල් තෙල් ගාලා නෙමෙයි නිකන් කොණ්ඩේ කැපුවාම කොණ්ඩේ කැපෙන්නේ නැති වෙන්න ඕනේ. අනිත් එක තමයි මේක අතේ උණ්ඩේ කරගත්තාම අය කට්ටකින් මෙහෙම ඇන්නාම රිදෙන්න බෑ, ලේන්න බෑ. ඒක. අනිත් එක තමයි මේකෙන් නියපොතු කැපුවාම නියපොතු කැපෙන්න බෑ. මම ඔයාලට කිව්වා මෙන්න මේ වගේ. පේනව නෙමෙයි? හදපු ඒවා තියෙන්නේ. ඒක මරංචියක්. දැක්කේ ගමන් මරංචි කියලා කියන්න පුළුවන්. ඉතින් මේක මොන විදිහකට කවුරු කොහොම කිව්වත් මේක මරංචියක් ගහපු එකක්. ඉතින් මේ වගේම ඕන තරම් නානප්පකාර මිනිස්සු විසින් මේවා කරනවා. ඉතින් මේ වගේ ඒවා අරගෙන ඔන්න වගේ වලවල් හාරලා රෑ 2ට 3ට පාන්දර 4ට මෙන්න මේ වගේ ගොඩ ගන්න පුළුවන් කට්ටිය. ඉතින් අඩි 3යි අඩි 2මාරයි අඩි 4යි කියලා ඒ වගේ තැන්වලින් මේ වගේ ඒවා කිසිසේත් හම්බ වෙන්නේ නැහැ. නිදන් වස්තු හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරු හරි ඇවිල්ලා පාන්දර 2ට 3ට ඔයගොල්ලන් මේක දොස් අරින්න කිරි එක දානවා නම් පට්ටපල් හොරු. මේ බඩු අරගෙන කිරිවල දානවා කියනවා නම් ඌ හොරෙක් තමයි. ඒ වාලාවේ නොමග යවන්න එම කරන්නේ. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. ඒවා බොරු දේවල්. බින් උදුරු කියලා මැණික් වර්ග තියෙනවා. ඉතින් මේ වගේ ඒවා මෙහෙම පෙනුම තුනට සමහරක් ඒවා බින් උදුරු වලින් කපල වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා බින් උදුරු කියන්නේ පොළොවෙන්ම හැදෙන දෙයක්. ඒකත් මැණික් විශේෂයක් තමයි. නමුත් වටිනාකමෙන් 0. ඒ කියන්නේ බිඳුවයි. වටින්නේම නැහැ. ඒවා හොඳයි යම් මාල වලට මුදු වලට අරගෙන ඒ පවුන්ද ගන්න ඒවට ගොඩාක් හොඳයි ගොඩක් වටිනවා. ඒ වගේ ඒවා ලස්සන. මැණික් ද තියෙන්නේ අර මැණික් හා සමානයි. වටිනාකම නැති එක පමණයි තියෙන්නේ. ඒවා මරංචි ගල් නෙමෙයි. ඒවා බින් උදුරු විශේෂයක්. ඒක පොළොවෙන්ම හැදෙන එකක්. මැණික් හා සමානයි. මැණික් හා සමානට ඒක වටිනාකමක් නැහැ. බින් උදුරු කියන පාෂාණය. right ඒවා ඒ කාලේ ගොඩාක් නිදන් වල තැම්පත් කරා. මොකද ඒවා බින් උදුරු කියන ගණේට ඒගොල්ලෝ දන්නේ නැහැ. දැන් තමයි. මොකද එංගලන්ත මහරජනික මේ ඔටුන්නේ තියෙන්නේ ඔය වගේ බින් උදුරු බ්ලූ සපාය කුලේටයි. ඒ කියන්නේ බ්ලූ සපාය කියලා දැන් යවපු මැණික් ගලක්. ඉතින් ඒකත් ඇත්තටම වටිනාකමින් නැහැ. ඔය වටිනවා කියලා කට්ටිය කෑ ගැහුවට. ඒක දන්න කට්ටිය දන්නවා. අපේ ලංකාවේ ඉඳලා තියෙනවා ඒ වගේ යම් පිරිස් වටින් නැති දේවල් වටිනාකමක් පෙන්නලා විකුණන්න. ඉතින් ඒක ඇත්තටම අපේ රටේ ඉන්න සිංහල ජාතියේ මොලේ තමයි. අපේ මිනිස්සුන්ට කොච්චර මොලේ තියෙනද කිව්වොත් ලෝකේ ඉන්න විශේෂම ජාතියක් අද මේ බලු වෙලා වැටිලා හිටියට. මොකද අපි හරි දෙයක් ගැන කතා කරලා කියන්න දුන්නොත් ඌ තමයි හොරා. ඌ තමයි කපටියා කියලා කියන්නේ. එතකොට අපේ මිනිස්සු විසින්ම අපේ මිනිස්සු මොකක් හරි දෙයක් හදාගෙන ගොඩනගාගෙන ආවොත් ඌව කොහොම හරි පිටරටින් ඇවිල්ලා උස්සගෙන යනවා. එතකොට අපේ රටේ ඉන්න හොඳ මොලකාර වැඩ ටික ඔක්කොම මේ වෙනකොට පිටරට ගිහිල්ලා ඉන්නේ. අපි දැන් මේ ගල් තාක්ෂණය ගැන අපි කියා දෙනවා. අපි කියා දෙනකොට අපිව පොලිස් අත්අඩංගුවට ගෙනියන්න කියලා කෑ ගහනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ලංකාවේ තියෙන්නේ. ඒතකොට මේ තාක්ෂණයක්වත් අපිට ඔයාලට කියා දෙන්න විදියක් නැහැ. මොකද මේ රටේ හරි දෙයක් කරන්න බෑ ඉස්සරහට ඇවිල්ලා
ඒ වුණොත් නීතියෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ පරිස්සම තියාගන්න ඕනේ. නැත්නම් මේ ගල් තාක්ෂණය, ගල් උණු කරන විදිය, ගල් ගලවන විදිය, ගල් කොහොමද මඩ කරන විදිය අපිට කියා දෙන්න පුළුවන්. ඉතින් මේවා තාක්ෂණය පිට රටවල් වලට දුන්නොත් එහෙම ලෝකයේ ඉහළින් ඉන්න ජාතියක් තමයි ශ්‍රී ලංකන් ජාතිය. ඉතින් මේ තාක්ෂණය ලෝකෙ කොහෙවත් නැහැ. ඔය යාන්ත්‍රිකකරණය වෙලා දුන්නාට මේ ගල් මඩ ගොඩක් ගොම ගොඩකට අත දාලා මෙහෙම හාරනවා වගේ හාරන්න පුළුවන් ගල්. එහෙම තාක්ෂණයක් අදටත් මේ වෙනකොටත් මේ මොහොතේ තියෙනවා. ඒව එළියට දාන්න බෑ. මොකද කරන්න අමාරුයි කියලා හිතෙන දේවල් කරලා පෙන්නුවොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ කවුරුත්. ඉතින් ඒක නිසා ඒවා කරන්න ගිහලා අමාරු වෙන්න ඕනේ නැහැ. ඒක මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන් කියන එක කියලත් අපි බොරු කියනවා කියලා කියන පිරිසකට අපි කියා දෙන්නේ. ඒ නිසා අපි ඒක වැඩිදුර කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ වගේ තැන්වල සලකුණු තියෙනවා නම් ඔයගොල්ලෝ කඩන්න එපා, බින්දින්න එපා, විනාශ කරන්න බෑ. හැමදාම කියනවා වගේ මම ඒක තමයි මගේ වීඩියෝස් වලින් ඉල්ලන්නේ. මේ වගේ තැන්වල නිදන් වස්තු අරන් දෙනවා කියලා මරංචිකාරයෝ හොරු ඉන්නවා ගොඩාක් පිටසක් බිහි වෙලා. ඉතින් ඒ අයගෙනුත් පරිස්සම් වෙන්න. නිදන් වස්තු ගොඩ ගන්න බැරි අය තමයි ගොඩාක් දෙනේ නිදන් වස්තු ගොඩ අරන් දෙනවා කියලා එන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ මුදල් කසාගෙන කාලේ යනවා. ඉතින් ගොඩාක් මේ රටේ මං හිතන විදිහට මම දැන් බේරගෙන නැති 20-30000 බේරගෙන නැති මේ මරංචිකාරයන්ගේ සහ දේවාල හොරුන්ගෙන් ලංකාවේ ඉන්න 190 හොරු ඉන්නේ. 10%ක් ඉන්නවා හරි වැඩ හරි කරන හරි පිරිස. ඉතින් ඔයගොල්ලෝගෙන් මුදල් ගසාගෙන කන එක තමයි මේ කවුරුත් කරන්නේ පිට රටේ ඉන්න අයව රවට්ට. ඉතින් ඒ නිසා කිසි දේවාල කාර්යයට ඔයගොල්ලෝ මුදල් දෙන්න යන්න එපා. දේවාල වල ඉන්න හොරු. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. හරියට වැඩ කරන්න ඉන්නවා නැත්තේ නෑ. ශාස්ත්‍රය හරියට අවභාවිතා කරන්න නැතුව හරියට වැඩ කරන්න ඉන්නවා. ඉතින් ඒ කට්ටියකින් වැඩ කරගන්න තෝරා බේරගෙන වැඩ කරගන්න ඕගොල්ලෝ කැමති වෙන්නේ. දැන් අරන් දිනවයි කියලා හැමෝම මූණ බල්ලා ශාස්ත්‍ර කියන හැමෝම මේ නරකයි කියන්නේ නෑ මම. හොඳ ඈත් ඉන්නවා. හැබැයි ගෙදරට ඇවිල්ලා නිදන් අරන් දෙනවා කියලා ලක්ෂ 10ක් 15ක් ඉල්ලනවා නම් ඔයාලගෙන් බහිරව පූජාව දෙන්න ඕනේ, දොස් අරින්න ඕනේ කියලා පට්ට කම්බ හොරු. නිදාහනේ ගන්න නැතුව නිදාහනේ අරන් දීලා කිරියකේ දාලා දොස් අරින්න බඩු හොයාගෙන ඉන්නම් කියලා ඔකොල්ලන් රත්තරන් බඩු ගත්තේලා ලස්ස 25 30ක් අරන් යන්න ගියා උන්ගේ නිදාහනේ උන් අරන් ගියා. ඔකොල්ලෝ මහා පාරට වැටෙනවා. ඒ නිසා ඒවෙන් පරිස්සම් වෙන්න. නිදන් වස්තු දෙයක්වත් පරිස්සම් කරන්න සලකුණු කඩන්න එපා. විනාශ කරන්න එපා. මේ වගේ වස්තුවක් කවදා හරි දවසක ඔයාලට උරුම වෙනවා අනිවාර්යයෙන්ම මැරෙන්න කලින් හරි උරුම වෙනවා. ඒක පරිස්සම් කරොත්. තෙරුවන් සරණයි. රාජබල රාජශක්තිය මෙන්ම සාමය සෞභාග්‍ය හා ධනයෝග සම්පත්තීන් වැසි වසන රාවණා යුගයේ රහස් 21 වැනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර පුරාණ යන්ත්‍ර මන්ත්‍ර හා හෙළ රහස් දොරට වඩින නිෂ්පාදන රැසක් ජීවන් කරන ලද සාමය සෞභාග්‍ය ධනයෝග කැන්දන මහා ශ්‍රී ලක්ෂ්මී සුවඳ දූපය සොර සතුරු බිය දුරලා රාජ පෙනුම පීතෘ ආරක්ෂාව දසබල යෝධ සේනා ආරක්ෂාව සමග අන් අයගේ කීර්ති ප්‍රශංසා ගරුත්වය ලබා 2500 වසරක් ඉපැරණි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය වසර ගණනාවක් ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර හා ඔසු තුලින් බලගන්වා ජීවම් කරන මෙම නිෂ්පාදන සඳහා ජීවම් කිරීමේ මුදල් පමණක් අය කරනු ලැබේ. සැලකිය යුතුයි මහා හෙන රාජ තෛලය හා රාජ තරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර යන්ත්‍රයක් ගත්වේ කෙනෙක් මේ දිනයා මම යන්ත්‍රය අරගෙන යන්ත්‍රය ආවට පස්සේ මට දාලා තියෙනවා ෆොටෝස් බලන්න යා වොයිස් එකක් දැන් එවලා තියෙනවා මැසේජ් එකකුත් දාලා තියෙනවා වොයිස් එක බලන්න මේ යන්ත්‍රය මම දැම්මට පස්සේ ආවේ මේ ලොකු ගුණයක් තියෙනවා ගොඩක් වටිනවා මේ මට හිතා ගන්න කරලා තිබ්බේ ගියක් හදාගන්න අතිවාරම් දාන්න මේ කරලා ඒකත් ඉබේම කෙරුණා සල්ලි කොහෙන් හම්බුණාද වටින් පිටින් මේ හම්බෙලා එකපාරම ඒකත් අදිසියරම කෙරුණා දැන් අතිවාරම් දාලා ඉවරයි ගෙදරත් මේ මම ගත්තෙත් ණය වෙලා යන්ත්‍රේ ගොඩක් ප්‍රතිඵල තියෙනවා හිතා ගන්න බෑ ගොඩක් වටිනවා ඒක මට ජොබ් එක ගන්න තු හිටිය අවුරුදු එකමාරක් විතර ජොබ් එක සෙට් වුණේම නෑ දැන් ජොබ් එක සෙට් වුණා මේ යන්ත්‍රය දාලා මාස දෙකක් ගියේ නෑ මේ මහායන රාජ සූරයක් ගත්වේ කෙනෙක් මේ තියෙන යා මට මුදල් දාපු රිසිට් එක රයිට් මෙයාගේ විස්තරය වල තියෙන්නේ මෙයා මගෙන් මං සූරයක් ගන්න ඕනේ කියලා තියෙන ඒවා රයිට් මේ සූරේ විස්තර ටික අපේ කට්ටිය දන්නවා මම සූරයක් ගන්නකොට මම විස්තර ටික එවනවා මේ ටික ඒ විස්තර දාන ගත්වේ දන්නවා ඉතින් එයා අද මට වොයිස් එකක් එවලා තියෙනවා මම හිතන්නේ මාස දෙකකට විතර පස්සේ දෙසැම්බරේ තමයි කියන්නේ බලමු සුබ උදෑසන මහත්තයා ඔබතුමා යොපු යන්ත්‍රේ ඔබ
ඔබතුමා කිව්වා උදේ දාගන්න කිව්වා 27 ඉඳලා මම දාගත්තා. දැන් නම් හරි හොඳයි වැඩ හම්බ වෙනවා. මිනිස්සු හොයාගෙන එනවා. දැන් වැඩ වැඩි. ඊයේත් ආවා වැඩවලට හොයාගෙන මිනිස්සු. නියමයි වැඩේ. දැන් එන්න හොඳයි. මට දාපු දවසේ ඉඳලා දවස් 5ක් යනකම් හරි අමාරුයි. නිතරම රස්නේ දාඩිය දානවා හරිම අපහසුයි. කොයි වෙලෙත් නාන්න වගේ එහෙම හිතුණා. සීතලක් කියලා දැනුනේම නැහැ. දාගෙන ටික දවසක් ගියාට පස්සේ නියමට මට ඒක නිකන් පත්තියම් වුණා වගේ වුණා. ඊට පස්සේ දැන් නම් එහෙම අපහසුයක් මොනවත් නැහැ. මට ඔය වැස්සේ දවස් දෙකක් තුනක් මෙහෙ තෙමුණොත් වැඩ කරන්න ගියොත් සෙම කිසිම දැන් සෙම් රෝගයක් මොනවත් නැහැ මට. ඇඟෙත් තිබුණා නිකන් මේ දවස් දෙකක් විතර වැඩ කරපුවා මට උස්සන්න බෑ අත කැක්කුම. දැන් ඒවා මොනවත් නැහැ. වැඩක් නියමට වැඩට කොච්චරවත් කතා කරනවා මිනිස්සු. දැන් වැඩට යන්න විදිහක් නැහැ පංගුවක් වැඩවලට මිනිස්සුන්ට. ඒත් මාව මෝනි කී මිනිස්සු වෙනවා හොයාගෙන එනවා. නියම වැඩක් ඕන කෙනෙකුට හොඳ දෙයක් කියලා හිතනවා. මහත්තයාට ගොඩාක් පිං මේ කරපු උදව්වට. මම ඔබතුමාට පස්සේ වෙලාවක ආයේ කතා කරන්න. ඔබතුමාට ගොඩාක් පිං මේ කරපු උදව්වට. මේක නම් ලොකු උදව්වක්. ආයේ මගේ ජීවිතේ කරපු ලොකුම උදව්ව මහත්තයා වෙන්න ඕනේ කරලා තියෙන්නේ. මේක නම් හරීම හොඳ දෙයක්. තවත් මහත්තයාට මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මහත්තයා. ඒ 12 වෙනකම් මගේ පිරිච්ච කියන්නේ මම හිතපු දේවල් මට කරගන්න ඇත්තට බැරි වුණා. වාටලු මේක ඇත්තට දාලා මාස 8යි. ඒ මාස 8 ඇතුළතයි මාර විදියට ඒ අවුරුදු 13 වෙනකම් මට ආවා ඉන්නේ. මොනවා වෙනසද? බොස් එහෙමයි. වාටලු දැන් මම ආයේ කියන්නේ මේ නම් සීනියර් ජොබ් එක. දැන් බොස් එහෙම මම ආයේ දැන් අර ආපු දවස්වල මම යාගේ පර්සනල් ඇසිස්ටන්ට් and ඩ්‍රයිවර් විදියට ඉන්නේ. ඒ කියන්නේ ආපු දවස්වල ඉඳ හිටපු දෙන්නේ දැන් ඒ කියන්නේ මම මොකද්ද කියන්නේ එයා ඕකේ ඕන දෙයකට. ඒ කියන්නේ මාර විදියට වෙනසක් ආයි උනේ අතන මගේ මම මේ වැඩ කරන දේ පවා මට ප්‍රොමෝෂන් උත් හම්බුණා. මට ඇත්තටම මම ඔයාට මම වොයිස් මෙසේජ් එකක් දැම්ම කලින් ඔයාට ඒක හරියට බලලා තිබුණේ නැහැ. මට හිතා ගන්න බැරි ඇත්තට මාර වෙනසක් ආයි මේක නම්. ඔක මහේන රාජක නේද එන්නේ? වයිට් එක තමයි දැන් වයිට් නම් දැන් සති 3ක් වගේ වෙනවා එයා දාගෙන. ඉතින් මේ මම ඒගොල්ලන්වත් දැන් ගන්න තමයි මේකට හදන්නේ. ඉතින් මේ වැඩත් අයියේ පොඩ හරියනවා. ගන්න බැරි විදිහට ඒක පොඩ හරියනවා. ඕක මල්ලි ඕක මේ පරිසං කරගන්න කියන්නේ. ඕක මේ ලොකු ගාණක් වෙනවා. ලක්ෂ 14ක වගේ මුදලක් වෙන සුරයක් ඕක. අර බල ගන්නවා මාසෙ විතරක් ආයෙත් කොහෙද 3ක් වගේ දෙන්නේ? ඔව් ගොඩක් හොඳයි මට. ඔක තාත්තේ. දැන් වැඩ තියෙන ඒවා ඔක්කොම නැති ඒවා ඔක්කොම හරියනවා. ගෙදර අර දෝසාර මත ඒවත් දැන් හද්දපදේ මොකුවම නැහැ දැන්. අර ගොඩාම හොඳයි. ලෙඩ දුක් එහෙම ගොඩක් අඩුයි. තව මම දෙයක් ගන්න ඕනේ. තව මේ තුනක් ගන්න මේ දරුවන්ටත් එක්කලා. මේ වහන්න ගත්තේ මේ සුරේ ගල්ලා හිටන් හතරන් එකට දාන්න හොඳද කියලා. හොඳයි. සුරේ ඇතුලෙන් ගලවන්න එපා මහත්තයා. සුරේ ඔහොමම එක හතරන් කොපුවක් හදාගෙන ඒකට බස්සන්න. එහෙමද? ඒක තමයි අහන්න ගත්තේ. ඔව් ඒක අර සිද්ධි කරලා මේ ජීවත් කළ වෙලාවට නේම හිර කරලා තියෙන්නේ. තද කරන්නේ. ඇත්තද? ඔව්. බොහොම පිංසිත් මොකද ඔබතුමාලා ගෙදර එහෙම වටපිටාවේ තත්ත්වය මොකද? පාරේ යනකොට එහෙම. පාරේ යනකොට දැන් ඉස්සරට අර ඉස්සරට ආකාශනේ තියෙනවා. මේ තව ළඟින් දැන් මෙහින්ද තව ඉස්සරහට හරියයි අපිට දැන් මෙතන ගොඩක් හරි ගියානේ දැන්. ඒක හින්දා. තිබුණාට ගොඩක් හොඳයි. බොහොම පිං. ඔව් බොහොම පිංසිත් දෙනවා. ඇත්තටම මම ඒක තව මේ විශ්වාසය තව තුනක් ගන්නෙ. දැන් ඒකින් මම අර ඕක මහත්තයා අපි හදන තෙල් එකක් නෙමෙයි අපිට ඉතින් ලැබුණු තෙල් එකක් ඔය අපි දෙන්නේ. ඔවා දෙන්නේ නැහැ මිනිස්සු ලක්ෂ 14ක් 15ක් එනවා ඒ තෙල් එක. ඔව් ඒක තමයි. අර පින් කරන්න ඕනේ ඉතින් ඔක ලබා ගන්න. ඔව් නේද? ඇත්තට ගොඩාක් හොඳයි. ඉස්සෙල්ලා මෙයාට අර ඖෂධ වර්මක් තියෙනවානේ අපේ වෛද්‍ය. ඔව්.
ඒක දැම්මම ටික මෙහාට ගාලා අමාරු වුණා. ඊට පස්සේ භාවනා ඒ කරනකොට මුල හරි ගියා. ටිකේ අර ඇඟවල වල දෝෂ තියෙනවා නම් උණ ගන්නවා සමහරුන් ඇඟට පණ නැහැ. කලන්තෙත් දානවා ආ. සමහරුන්ට. ඔව් ඒක තමයි නේ. ඒ කියන්නේ ඕක දාන්න පොඩක් එනර්ජි එක ඇඟේ තියෙන්න ඕන. ඔක ඡේද බලවත් රාජ තෙල් එකක් නේ. ඔව් ඒක වරම නැතුව හිර වෙන්නේ නෑනේ නේ. නෑ වරන් හිර වෙන්නේ නෑ. වරන් හිර වෙන විදිහට හදලා දාන්නේ. අමනුෂ්‍ය බලපෑම ඔව් ඒක ඔක්කොම නැති වෙලා යනවා ඕක දැම්මම. හොඳයි හොඳයි. වරම් මේ හිර විසාය වෙන්නේ තමයි වරම් තුනක් ගන්න තද බල වෙනවා. ඈ? ඔව් මේ විසාය තමයි තුනකට සල්ලි දානවා. හොඳයි. තව හතියක් දාන හැබැයි මම අයියේ. හරි මාර කමක් ගහන්න නෑ. තමයි විස්තර ටික ගත්තේ. එවලා තියන්නකෝ මම හදලා තියන්න. ගන්නවනේ. හොඳයි හොඳයි. ආ හොඳයි තිරුවන් මහත්තයා සරණයි. හොඳයි. හරි එහෙනම් තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. එකෙක් මේ සූර්යයා දාගත්තු මල්ලි කෙනෙක් මේ දැන් මීට කාලයකට කලින් එතනම අපි එයා මේ කම්පැනි ප්‍රශ්න කියලා තමයි දාගත්තේ. දැන් එයාට වෙලා තියෙන තව සිද්ධියක් එක්ක අපි බලමු එයා එවලා තියෙන වොයිස් එක. මේ තව කෙනෙක් දාපු වොයිස් එකක් මේ. අයියේ තෙල් එක සුපිරි හොඳේ. මේ ඇත්තටම ඉවිල්ලා මේ මම ඉවිල්ලා පොඩි කරදරයක් වෙලා ඉවිල්ලා පොලිසියට ගියා. කලින් ඉවිල්ලා පොලිසියු මගේ ඇඟට ගොඩ වෙන්නේ. එදා මම ගිහිල්ලා මම තමයි වයිසිට ඉවිල්ලා මේ ටිකට් කතා කරලා මේකට මම වයිසිට වෙන්නත් එක වචනයක්වත් කිව්වේ නැහැ. අනිත් පැත්තේ කට්ටියත් ආවා ඇක්සිඩන්ට් එකක් වෙලා. අනිත් පැත්තේ කට්ටියත් ආවා අඩුම ඇක්සිඩන්ට් එක වෙලා එනවා මම බැහැලිවිල්ලා එකෙක් කතා කරන්න එපා වැඩේ මම හොයාගන්නම් කියලා දේ විතර මං කිව්වේ එතනින් එහාට සෙට් එකම විරලා මේ මගේ පැත්තට තමයි මේකට ඇත්තටම මුංගි වැරද්ද. ඒ ගිය බැස්සහම විල්ලා බයිකෙන් බැස්ස එක මං ඉල්ලා මේ එයාලා ඉල්ලා අපේ පැත්තට වැරද්ද දැම්මේ. ගෙදර බයික් එකක් ඇක්සිඩන්ට් වෙලා. එතනට ගිහිල්ලා ඒගොල්ලොත් එක මේ කරද්දි විල්ලා වුණත් ඒ මිනිස්සු මම කියන දේ හරි ඒ පැත්තට ඉන්න ලොක්කා වුණත් දැන්ට වුණත් කියන්නේ. මට කරන කම්පැනි ලොක්කා වුණත් මං එක්ක ඉවිරලා අර ඉස්සර පොඩි දෙයක් දෙන්න කෑ ගහනවා. දැන් එහෙම නෑ. යන්නේ මිනිහ ඉවිරලා මම මොක කිව්වත් තියලා මිනිහ හක්කුක් ගන්න තැන තමයි දැන්ට ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම ඔළුව නවනවා. අර මේ රාජකනේ තෙල් වල පළවෙනි එක මේක මේ තෙලේ අර තියෙන උණාංගලියත් එක්ක ඉවිල්ලා මිනිස්සු අර මේව ගල්ල ඔළුව නමනවා. මේ රාජතරංගනියක් දාගෙන ඉන්නවා. එතන අර හින් රාජෙත් එක්ක ඉවිල්ලා මාර විදියට මිනිස්සු ඉවිල්ලා මට මේ කන්ට්‍රෝල් කියන්නේ මිනිස්සු කිසිම මිනිහෙක් ඉවිල්ලා මූණ දිහා කෙලින් බලන්නෙත් නැහැ. සුපිරි. ඇත්තටම සුපිරියයි මේ තෙල් එක. නෑ මම මේ බිල් එක දාලා දෙනවා 2025 4 වෙනිදා සිසිය ආරම්භ දෙන්නේ. ඉස්තර දැන් අද මට එයා වොයිස් එකක් එවලා ඔයාර දෙවිනිට එපු සුරේ මන් දැම්මට පස්සේ මගේ අර ඔළුවට එන පීඩන ඇති ඒව සේරම නෑ නිකන් අමුතු මේකක් ගැම්මක් වගේ තැනකට ගියාම ඒවා එහෙම තියෙනවා අයියේ ඒක නම් සුපිරි හොඳේ කියන්න දෙයක් නෑ මට ගොඩාක් පින් අයියේ ඉතින් කතා කරන වචන ටික සූර්යයක් ගත්තු එක්ක නෙමෙයි. තෑ ඔයා මට දුන්න සුරේ නම් දැන් ටිකෙන් ටික වැඩ කරගෙන යනවා. ඒකට ඔබතුමාට බොහොම ස්තුතියි. අනික වාරයක් ස්තුතියි. හෙලෝ අයියේ මේවාට කොහමද අයියේ මේ වගේ මං ගත්ත සුරේ දැන් අරගෙන මාස 2-3ක් විතර ඇති අයියේ මට නම් අයියේ ඇත්තටම හොඳටම හොඳයි හදන මං එළවලු තමයි කරන්නේ ඒ කියන්නේ හදන එළවලුත් හැමදේම කියන්නේ කරන කොටිත් හැමදේම කාර්ට් එකයි මිලකටත් හොඳට අවු වෙනවා අයියේ මට නම් ඇත්තටම හොඳයි අයියේ මේ හොඳටම හොඳයි අයියට කියන්නේ කිසිම කියන්නේ පස්ස කරදර නැහැ කලින් තිබුණා පස්ස කරදර ඒවත් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් කරදර ප්‍රශ්නත් ඒවා සේරම ඉදිරිය යනවා අයියේ මේ අවුලක්ම නැහැ ඇත්තටම හොඳයි මේ සුරේ නම් ගැන කියලා වැඩක් නැහැ අයියේ ඇත්තටම මේ සුපිරි අයියේ සුරේ නම් ඇත්තටම හොඳයි මට අයියේ කියන්නේ හැමදේම හරියනවා මේ කරන කොපිත් හැමදේම හරියනවා සල්ලිත් හැමදේම අතට එනවා අයියේ ඇත්තටම හොඳයි හොඳටම හොඳයි අයියේ අයියට ඇත්තටම ගොඩාක්ම පින් කියන තැන තියෙන්නේ අයියේ අයියේ ඇත්තටම ගොඩක් පින් අයියේ මේ තියෙන්නේ මගෙන් සූර්යයක් ගත්ත එක්කෙනෙක්. මෙයා බිල් දාලා ඔක්කොම තියෙන්නේ. මේවා මේ කියවලා දාගන්න ඒවා නෙමෙයි. මේ විස්තරات එක්කම දාලා තියෙනවා. මේ බලන්න මේ දිනත් එක්කම තියෙන්නේ. මේ ගත්තු සූරේ. රයිට් අපි ආගේ වොයිස් එක බලමු මාසෙකින් මේ දාලා තියෙන්නේ. අශයයා ගොඩක් දවසකින් ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාගෙන් සුරයක් මම අරගත්තා. අදට හරියටම මාසයකට කලින් අයියා ඇත්තටම අයියා ගොඩක් බල තියෙන සුරයක්. ඇත්තටම මේ අශයයා ප්‍රශ්න එනවා ඒවා මොනවා වුණත් ඒවා ඇඟට නොදෙනීම විසඳෙනවා. මිනිසුන්ගේ ප්‍රියතාවය වැඩි වෙනවා. කවදාවත් නොදකපු මිනිස්සු hina වෙලා යනවා පාරේදී. ඇත්තටම අයියා වෙන ගොඩක් ඇත්තටම මේ මේක ගොඩක් වටිනවා අයියා සුරේ. මම හැමදාම මෛත්‍රී භාවනා කරනවා. 3 සූත්‍රයක් අහනවා. ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි. මේ පස්සේ ගත්තේ
ඔව් ඡන්දයෙන් පස්සේ ගත්තේ මේ මට අර වගුගඩු වල අර ක්ලිනික් එකකින් කිව්වා පොඩි අවුලක් තියෙනවා චෙක් කරන්න කියලා. මම ඊට ඉස්සරලා තමයි ඔයාගෙන් ගත්තේ. ඔව්. ඊට පස්සේ ආයෙ චෙක් කරාට පස්සේ මේ අවුලක් නැහැ කිව්වා. ඊට පස්සේ ආයෙ මේ ලේකත් චෙක් කරා ඒකෙන් අවුලක් නැහැ කිව්වා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම අවුලක් තියෙනවා කියලා. දැන් මෙතනින්මයි චෙක් කරේ. ඔව්. මේ පොඩ්ඩක් බලලා දෙන්න ડોක්ටර් කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් දැම්ම ගිහිල්ලා මුත්‍රායකුත් චෙක් කරන්න කියලා. ඊට පස්සේ මුත්‍රායකුත් චෙක් කරා. ඔව්. ඊට පස්සේ අවුලක් නැහැ කිව්වා. මේකේ මේ ප්‍රෝටීන් නැහැ අවුලක් නැහැ. මේ ඔයාලට තව සුවර් නැත්තම් ආයෙ මාස 3කින් විතර ආයෙ චෙක් කරගන්න ඕන නම් කිව්වා. සූර්ය ප්‍රතිබල සූර්යයයි සුපිරියටම ප්‍රතිඵල තිබ්බයි අපේ අර බොසා හෙන සරයි අයි. දරන්නත් බෑ රසාවල් එපාවල හිටියේ මම ඩීවර හිටියේ. ඔව්. පස්සේ ඒක දාගෙන අයියේ මේ මම ඉතින් අයියේ කියන මෛත්‍රී භාවනාවත් කරලා අර මේ කරලා සුපිරියටම කරගත්ත මහකාගේ කරදරේ ඒ මාස 6ක් 7ක් අයියේ සුපිරියටම තිබ්බා. පස්සේ අයියා අපි අර මම ඩීවරන් ඒ නිසා අයියේ කෑම කන්න අර මේ උදේ වැඩ කරනකොට උරුමස් එක්ක තමයි කැවෙන්නේ අයියේ. ඊට පස්සේ අයියේ මම යන්ත්‍රේ ඉන්නේනේ. පස්සේ මම ෂේප් එකේ යන්ත්‍රේ සාකුවල දාගෙන වෙලාවක් තියුණ නැති වෙලාවක් තියෙනවා. ඔබ නිසා අයියේ මට යන්ත්‍රේ මොකක් හරි ප්‍රශ්නයක් වුණා අයියේ උරුමස් කරන නිසා. පස්සේ මම යන්ත්‍රේ මගේ බුදු පිළිමයක් තියෙන එතන තමයි යන්ත්‍රේ දීලා තියෙන්නේ. මම ඒත් ඉතින් මෛත්‍රී භාවනා කරනකොට මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ හැදේ. මම උදේට මම මෛත්‍රී භාවනාව කරලා මම ඔයාලටත් පින් දෙනවා මට මගේ අම්මපා. මම ඔයාලටත් පින් දෙනවා මට ඒක කරපු උදව්වට තාමත් දැන් මම කුරියා ඉඳන් හැමදාම මම බුදුන් වදින උදේට යන්න කලින් එහෙම කරලා මම ඔයාලටත් පින් දීලා මගේ මුතුන් බිත්තන්ට මේ ඒ යන්ත්‍රේ දාපු තෙල්ල හදපු මුතුන් බිත්තක් පින් දීලා කාටත් පින් දෙනවා මම. ඒ මට ඒ කරපු උදව්වට. ඒක හොඳයි මල්ලි. එහෙම කිලියව් වීමක් නෑ. ඉතින් අර ඒක කිලියව් වෙන එකක් නෙමෙයි වෙන්නේ මල්ලි උරුමස් කාවවහම. ඇඟට ගියාම ඇඟේ තියෙන ඕරා එක තමයි අඩු වෙන්නේ. ඇඟේ තියෙන ඕනම කෙනෙක්ගේ කිරණක් තියෙනවා. එතකොට ඒ කිරණත් එක්ක මේ සූර්යය දැම්මම සූර්යයට මාර විදිහට වැඩ කරන්න පුළුවන්. ඌරුමස් කාපු ගමන් කිරණ බල නැති වෙලා යනවා. එතකොට සූර්යයත් බ්ලොක් වෙනවා මල්ලි. ඊට පස්සේ ආයෙත් අර කිරණ ඇඟෙන් හැදෙන්න ඕනේ. හැදුනට පස්සේ තමයි ආයෙ සූර්යය වැඩ කරන්නේ. මාරම මේ ප්‍රතිඵල ටිකක් තිබ්බයි ඒ දවස්වල නම් සුපිරි මහා මගේ දිහා බලලා වචනයක් කියන්නේ දැකලත් දැක්කත් ආයෙ බලාගෙන යන සයිස් එකට හිටියේ. ඒ එතකොට බය වෙනවා මල්ලි. ඔය හෙන්න රාජක දැම්මම වෙන්නේ බය වීම. අනිත් අය බය වෙනවා. රාවණා යුගයේ රහස් 21 වෙනි සියවසටම ගෙනා නූතන හෙළ ඇදුරානෝ ආසියා වෙදමැදුර සැලකිය යුතුයි මහා හෙනරාජ තෛලය හා රාජතරංගනී තෛලය කිසිදු විටක සාදන ලද අනුකරණ ශෛලියේ තෛලයක් නොවන අතර එය අපහටද පාරම්පරික රහස් ක්‍රමවේදයක් ඔස්සේ ලද සත්‍ය බලගතු තෛලයේම කොටසක් වේ. ඇනවුම් කිරීම සඳහා අමතන්න 074 569 776 රාවණා යුගයෙන් නූතනයට ආසියා වෙදමැදුර